සරුසාර කොළ පැහැති වනාන්තරයක කප්පටි රිලවෙකු සහ ඉවසිලිවන්ත ඉබ්බෙකු හොඳම මිතුරන්ව සිටියා. ඔවුන් දවස පුරාම එකට වනාන්තරයේ ඇවිදිමින් එහි පළතුරු රස වින්දා. දිනක් රිලවාට ගසක ඉහළින් නිදුණු අඹ පොකුරක් හමු වුණා. ඔහුට ඒව තනියම රස විඳීමට අවශ්‍ය වූ නිසා ගසට නගින්නට උදව් කර ගැනීම සඳහා ඉබ්බව රැවට්ටුවා. ඉබ්බා තම මිතුරාව විශ්වාස කර ගසට නගින්නට උදව් කළා. රිලවා ඉබ්බාගේ උත්සාහය නොසලකා හරමින් කෑදරකමින් අඹ කෑවා. හදිස්සියේම රිලවා සිටි අත්ත කැඩී ගියා. ඉබ්බා අසල තිබූ ගඟට වැටුණා. ඔහු වෙහෙසටපත් සිටියත් ඔහුට හානියක් වුණේ නෑ. මේ අතර රිලවා ඊටත් වඩා සිහින් අත්තක එල්ලී තම ආත්මාර්ථකාමීත්වය නිසා කරදරයක් වූ බව වටහා ගත්තා. ආත්මාර්ථකාමීත්වය මිත්‍රත්වයට හානි කළ හැකි බව වටහාගත් රිලවා ඉබ්බාගෙන් සමාව ඉල්ලා සිටියා. එදා සිට ඔවුන් දෙදෙනා පළතුරු සහ වික්‍රමාන්විත දේවල් එක හා සමානව බෙදා ගනිමින් කවදාටත් වඩා ශක්තිමත් මිතුරන් බවට පත් වුණා. එතෙන් පටන් විශ්වාසය සහ මිත්‍රත්වය ඕනෑම වස්තුවකට වඩා වටිනා බව සිහිපත් කරමින් වනාන්තරය පුරා ඔවුන්ගේ සිනාහඬ තැතිරී ගියා.